අයිබෝවන් මම චමින්ද වීරතුංග. මගේ පුතා චරණ බුද්ධිමාල් වීරතුංග. එයා 2023 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගයට 2024 මැයි මාසේ මුහුණ දුන්නා. ඒකෙදි ඒ 5ක් සහ B4ක් විදිහට ඔහුගේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වුණා. ඒ 5 අතර ගණිතය, ඉංග්‍රීසි, සෞඛ්‍ය, බුද්ධාගම සහ වාණිජ්‍ය කියන විෂයන් තියෙනවා. ගණිතයට ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීම ඉතාමත්ම විශේෂිත වූ කාරණයක්. කාලයකට කලින් අපේ පුතා ගණිත විෂයට වැඩි ලකුණු ගත්තේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා ගණිත විෂයට පාසලේ උගන්වනවට අමතරව උපකාරක පන්තියකට යොමු කරන්න ඕන කියලා. ඒ අනුව අපි ඔහු ඇතුල් කළා රජපිහිල තියෙන IJS අධ්‍යාපන ආයතනයට. ඒක ගණිත විෂය ඉගෙනුවේ සංජීව ජයසූරියකන සර්. ඔහු මගේ පුතාගේ දුර්වලතා අඳුරගත්තා. ඒ අනුව ඔහුට අමතර අභ්‍යාස ලබා දුන්නා. අභ්‍යාසය කරද්දී සිදුවන අපහසුතාවයන් පිළිබඳව දෙමාපියන් විදිහට අපිත් එක්ක සාකච්ඡා කළා. ඒක මට මතකයි. පන්තියේ හිටිය ඒ වගේම අඩුපාඩුකම් තියෙන ළමයි කෙරෙහි සංජීව ජයසූරිය සර් විශේෂිත වූ සැලකිල්ලක් මගේ පුතාට දක්වනවා වගේම දැක්වුවා. ක්‍රමක්‍රමයෙන් ගුරුතුමාගේ සංජීව ජයසූරිය සර්ගේ අවධානය යොමු වීමත් එක්ක අපේ පුතාගේ අඩුපාඩුකම් අඩු වෙන්න ගත්තා. අන්තිම වාර විභාග දෙක විභාගයට කලින් සාමාන්‍ය පෙළ විභාගයට කලින් තිබිච්ච වාර විභාග දෙකේ ලකුණු 70කට වැඩි ප්‍රමාණයක් ඔහුට ලබා ගන්න පුළුවන් වුණා. ඒ නිසාම අපේ පුතාට සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂයට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න පුළුවන් වුණා. දෙමාපිය විදිහට අපි දෙන්නට හරි සතුටුයි. ගණිත විෂය විතරක් නෙවෙයි සංජීව ජයසූරිය සර් අපේ පුතාට ගිණුම්කරණය සහ වාණිජ්‍ය කියන විෂයත් ඉගෙනීම සිද්ධ කරා. ඒ විෂයටත් අපේ පුතාට ඒ සාමර්ථ්‍යයක් තියෙනවා. සංජීව ජයසූරිය සර් කියන්නේ මල්ටි ටැලන්ටඩ් පුද්ගලෙක්. ඇත්තටම ඔහු ඒ උගන්වපු විෂයන් දෙකටම අපේ පුතාගේ ප්‍රතිඵල ලේඛනයේ ඒ සාමර්ථ්‍ය දෙකක් ලබා ගන්නට ඔහු උගන්වලා තිබ්බා. ඉගෙනීම හැමෝටම කරන්නත් බෑ. ඒක දැනෙන විදිහට කරන්නත් බෑ. සංජීව ජයසූරිය කියන්නේ ඒ දෙකම පරිපූර්ණ වුණු ගුරුවරයෙක්. ගණිත විෂයට වගේම ගිණුම්කරණය සහ වාණිජ්‍ය කියන විෂයන් වලට ඔහු ඉතාමත්ම දක්ෂ ගුරුවරයෙක්. ඔහු අති විශිෂ්ටයෙක්. බොහොමත්ම ස්තුතියි සර්.